අපි ගොඩාක් රජවත්කලත් බලදායිතාවය වැඩි කරන්න අපේ මූලික අවස්ථාවක් තිබෙනවා. ඒ සඳහා දීහර පොහොරත් රසායනික ද්‍රව්‍යවත් ඉස්ීම කියන සදා බැඳීම අපි ව්‍යවස්ථායි කරනවා. මම හිතන්නේ අපි විශ්වාස කරනවා වෙනිල් වර්ත් ඉන්ටර්නැෂනල් පුද්ගල සමාගමට. මොකද ඔවුන් මේ ශාස්ත්‍රයේ ගොඩක් මේ වෙනකොට පරීක්ෂණ කරනවා. රටක් විදිහට මම හිතන්නේ රාජ්‍ය සේවීන් විදිහටත් අපිට තවත් සන්තෝෂවත් දවසක් මේ තාක්ෂණය ගෙනත් දෙන්න. මේකේ කාරණා දෙකක් ප්‍රධාන වශයෙන් තිබෙනවා. එකක් තමයි අපේ තියෙන සේවක මහත්තුන්ගේ තියෙන බලදායිතාවය වැඩි කරන්න කොහොමද කියන. රටක් විදිහට අපිට තාම අභියෝගයක් තියෙනවා. ඒකට අපි හිතනවා ලොකු විශ්වාසයකට 130ක් 40ක් අතර අපිට බලදායිතාවය කරනවා. ඊටත් එහා ගිහිල්ලා මොකද සාමාන්‍යයෙන් අපි සම්ප්‍රදායික ක්‍රමයට මේ බෙහෙත් ඉනකොට තා පොහොර දානකොට ගොඩක් අපතේ යනවා. ඒක සහ ඒක අඩු කර ගන්න පුළුවන්. අනිත් එක තමයි අපේ බලදායිතාවය වැඩි කරන එක පස්තන්. මම හිතන්නේ ඒක අපි බලාපොරොත්තු වෙනවා 115ක් 30ක් අතර නිෂ්පාදන අනුව වැඩි කරන්න පුළුවන් වෙයි කියලා. මේ තාක්ෂණය කියන එක අත්‍යවශ්‍යයි කියන එක. මොකද අපි රටක් විදිහට අවුරුදු 10ක් පිටිපස්සෙන් ඉන්න ප්‍රධාන කාරණය තමයි තාක්ෂණය හරි විදිහට පාවිච්චි නොකරන එක. මොකද ලෝකේ වෙනස් වෙනකොට අපි වෙනස් වුණ නැත්නම් අපිට තවත් කියන්න වෙන්නේ මේ සංවර්ධන රටක්. ඉතින් මම හිතන්නේ මේක ඉතාමත් හොඳ අත්දැකීමක් වෙනවා. ලොකු විශ්වාසයක් තියෙනවා මම හිතන්නේ මටත් මේ ශාස්ත්‍රීය පරිශන කරන එක විදිහට අලුත් තාක්ෂණ සොයාගෙන කෙනෙක් විදිහට මේක මම හිතනවා අනිවාර්යයෙන්ම ඉස්සරහට යා යුතු දෙයක් වෙනවා. මොකද අපේ වගේ රටක මානව සම්පත අපිට ගොඩක් අඩුයි. ඒ වගේ රටකට තාක්ෂණය වැඩි කරන්න උදව් අපි ඉස්සරහට යනවා. මම හිතන්නේ ලොකු විශ්වාසයක් තිබෙනවා. ඒ ශාස්ත්‍රීය විද්‍යාවේ අපි ඔය කර්මාන්තය සහ පුෂ්කර්ම ශාස්ත්‍රයේ සියලුම දේවල් අපි අධ්‍යයනය කළා. අපි අවසාන වශයෙන් තීරණයක් ගන්නවා අපේ රාජ්‍යවත් ලේවට කොහොමද මේ තව තාක්ෂණය පාවිච්චි කරන්නේ. අපි හිතනවා මේ තාක්ෂණය ආදර්ශයක් වෙනවා රජයේ අනිකුත් සියලුම වැලි කර්මාන්ත කරන ආයතනවලට පුද්ගලික ආයතනයන්ට අත්කල් බැඳගෙන රටක් විදිහට අපි ලෝකෙට ඉස්සරහට යන්න පුළුවන් කියන පරිණතය අපට දෙන්න තියෙනවා.